Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ මගේ hair wash routine එක. මම hair oil treatment එක හරිම ක්‍රමයට සතියට දවස් 2ක් විතර වගේ කරනවා. ඒ ඇරෙන්න හැම නාන දවසකම තෙල් දාන්න පුරුදු වෙලා ඉන්නවා මම. එතකොට කොණ්ඩේ ගැට කඩා ගන්න, පීර ගන්න අපිට ගොඩාක් ලේසි වෙනවා. මම කොණ්ඩෙට රෑට තෙල් ගාලා නිදාගන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපේ හිස් කබලේ තෙල් රැඳෙන්න ඕනි පැය ගාණක් තියෙනවා. ඒ කියන්නේ අපි වැඩි වෙලාවක් හිස් කබලේ තෙල් රැඳෙන්න දුන්නොත් අපේ කොණ්ඩේ යන්න බලනවා. උපරිම පැය 3ක් වගේ තමයි කොණ්ඩේ තෙල් තියෙන්න ඕනි. මං ඉතින් දැන් නාන්න කලින් මෙන්න මේ විදිහට කොණ්ඩේ පීර ගන්න තමයි යන්නේ. උදේ වරුවේ කොණ්ඩේ තෙල් ගාලා ගොතලා තිබ්බහම වැඩියෙන් පීරන්න දෙයක් නැහැ. මොකද කොණ්ඩේ ගොතලා තිබ්බහම අපේ කොණ්ඩේ අවුල් වෙනවා ගොඩක් අඩු නිසා. මම කොණ්ඩේ දවසට උපරිම 3-4ක් විතර තමයි පීරන්නේ. වැඩියෙන් පීරන්න යන්නේ නැහැ. උදේම නැගිටපු ගමන් පීරනවා, ඊට පස්සේ දවල්ට පීරනවා. ආයෙ රැට නිදා ගන්න කලින් කොණ්ඩේ ගොතනකොට පීරනවා. මම 52ක් පාවිච්චි කරනවා. එකක් දැති හීනි පනාවක්, අනිත් එක දැති ලොකු පනාවක්. දැති ලොකු පනාවෙන් අපිට කොණ්ඩේ ගැලවෙන්නේ නැති වෙන්න, ගැට ගැහෙන්නේ නැති වෙන්න හොඳට පීර ගන්න පුළුවන්. ඒ වගේම මට ඔය කොණ්ඩේ දැති හීනි පනාවෙන් පීරනකොට කොණ්ඩේ ගොඩක් ගැලවෙන්න, ගැට ගැහෙන්න බලනවා. ඒක නිසා මම ඔයාලටත් රෙකමන්ඩ් කරනවා දැති ලොකු පනාවකින් කොණ්ඩේ පීරන්න පුරුදු වෙන්න කියලා. ඒ වගේම මම වෙනදට නම් කොණ්ඩේ සෙක්ෂන් වලට බෙදලා තමයි පීරන්නේ යට ඉඳන් උඩට. ඒ වුණාට මේ වෙලාවේ මම එහෙම කරන්නේ නැහැ. මොකද මම කොණ්ඩේ තෙල් ගාලා ගොතවලා හිටියේ හින්දා මගේ කොණ්ඩේ දැන් ගැට නැහැ වැඩිය. ඒක නිසා මම මේ විදිහට තමයි පීරගන්නේ. කොණ්ඩේ පීරගෙන ඉවරයි. එහෙනම් මම කොණ්ඩේ වොෂ් කරගෙන එන්නම්. මේ තියෙන්නේ මම පාවිච්චි කරන ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි. ෂැම්පූ එක තමයි වටිකා බ්‍රෑන්ඩ් කියන කැට්කස් එක. ඒකේ හෙයාර් ෆෝල් වලට තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේ මම ඒකට ඇන්ඩ්‍රියා හෙයාර් සීරම් එකකින් මික්ස් කරලා තියෙනවා බින්දු කිහිපයක්. ඒ වගේම කන්ඩිෂනර් එක තමයි ඩ්‍රීම් රෝන් කියන කිං කොකනට් කන්ඩිෂනර් එක. වටිකා ෂැම්පූ එක මට වුණේ රුපියල් 2100යි. ඒ වගේ කන්ඩිෂනර් එක වුණේ රුපියල් 690යි. ඔන්නේ නම් මම දැන් කොණ්ඩේ වොෂ් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ කොණ්ඩේ හොඳට පිහදා ගන්න. පිහදා ගන්න නෙමෙයි අපි කරන්න ඕනේ කොණ්ඩේ තියෙන තෙත මාතු කිරීමක් තමයි අපි කරගන්න ඕනේ. කොණ්ඩේ සිලික් සාලුවක් නැතුව අපිට කොටන් වගේ සාලුවක් පාවිච්චි කරන්න තියෙනම් ගොඩක් හොඳයි. මොකද ඒ වගේමට වතුර ඉක්මනට උරා ගන්න නිසා එතකොට කොණ්ඩේ තියෙන වතුර ඉක්මනින් ඒ තුවාලයට උරා ගන්නවා. මම සාමාන්‍යයෙන් කොණ්ඩේ තිත මාතු කරලා ඉවර වෙලා විනාඩි 10ක් 15ක් විතර තුවාය ඔළුවේ බැඳගෙන ඉන්නවා. එතකොට මගේ ඔළුවේ තියෙන වතුර ඔක්කොම මේ තුවාලයට උරා ගන්න නිසා. ඒ වගේම තමයි මම ඊට පස්සේ කොණ්ඩේ හෙයාර් ඩ්‍රයර් යූස් කරන්නේ නැහැ. මම කවදාවත් යූස් කරලත් නැහැ. මොකද ඒ වගේ කොණ්ඩේ තවත් ගැට ගැහෙන්න බලනවා. මම හැමදාම ස්වභාවිකව තමයි කොණ්ඩේ වේලගන්නේ. හැමදාම මම දවල් 1-2 විතර වෙද්දී නාන නිසා මට ඕනි තරම් වෙලාව තියෙනවා කොණ්ඩේ වේල ගන්න. ඒ වගේම තමයි මම කොණ්ඩේ වේලුණාට පස්සේ
රෑටම තමයි ආයි කොණ්ඩේ කැට කඩලා පීරලා ගොතා ගන්නේ. රෑට මං ආයි තෙල් ගානේ නැහැ. තෙල් ගාලා රෑට නිදියන්න හොඳ නැති නිසා. එතකොට කොණ්ඩේ ගැලවිලා යන්න බලනවා. ඔයා මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරලා ඉන්නවා. ඒ වගේම like කරන්නත් comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා පාවිච්චි කරන shampoo conditioners මොනවද කියලා පල්ලෙහායින් comment කරන් යන්න. bye bye.